ලැප්ටොප් එකක්ද ටැබ්ලට් එකක්ද නැත්නම් ෆියචර් ඩිවයිස් එකක්ද Huawei MateBook Fold Ultimate Design Device එක ගැන මේ වීඩියෝ එකෙන් කතා කරමු. මේ ඩිවයිස් එකේ biggest highlight එක තමයි foldable design එක. ඕපන් කළාම ඔයාට ලැබෙන්නේ අඟල් 18ක් වගේ large OLED display එකක්. ඒක ටැබ්ලට් එකක් වගේ full screen experience එකක් අපිට ලබා ගන්න පුළුවන්. ඒකම ෆෝල්ඩ් කරාට පස්සේ අපිට ඒක normal laptop size එකක් විදිහට ට්‍රාන්ස්ෆෝර්ම් කරගන්න පුළුවන් 13 inch feel එකක් එන විදිහට. ඒ වගේම බොඩි එක බැලුවට පස්සේ බොඩි එකත් super premium කියලා කියන්න පුළුවන්. ඒ වගේම Huawei කියන්නේ magnesium titanium alloy frame එකක් use කරලා තියෙනවා කියලා මේ device එකට. ඒ නිසා device එකේ light weight එක වගේම strong ගතියත් ගොඩාක් හොඳට තියෙනවා. ඉතින් මේකේ weight එක ගැන කතා කරොත් අපිට කිලෝ 1.1ක් වගේ low level එකේ තියෙන weight එකක් බලා ගන්න පුළුවන්. ඒ නිසා travel කරන්න අපිට perfect device එකක් විදිහට මේ device එක හඳුන්වන්න පුළුවන්. මේ device එකේ real magic එක තියෙන්නේ display එකේ. ඒ තමයි 18 inch flexible OLED panel එකක්. ඒ වගේම 3.3K resolution filter එකක්. ඒ වගේම up to 1600 nits brightness සගයක්. ඒකම HDR support කරනවා. ඒ වගේම almost no visible crash experience. Huawei මේකට LTPO technology එකක් දාලා තියෙනවා. ඒ නිසා better efficiency එකත් improve වෙනවා. touch ඒ වගේම gestures control system එකක් තියෙනවා. ඒ වගේම අපි swipe කරන විදිහෙන් Windows control කරන්න multitasking කරන්නත් මේ display එකෙන් අපිට පුළුවන්කම ලැබෙනවා. මේක normal laptop experience එකක් නෙමෙයි. මේක tablet, laptop, smart screen එකට combine කරපු full system එකක් විදිහට මෙන්න මේ device එකේ display එක අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේක තමයි මේකේ තියෙන wow fact එක. ඉතින් ඒ තරම් super premium සහ අලුත්ම innovation display එකක් විදිහට මේ display එක හඳුන්වන්න පුළුවන්. දැන් අපි කතා කරමු මේ device එකේ තියෙන hinge ඒ වගේම build quality එක ගැන. foldable device එකක් ගැන කතා කරනකොට hinge එක තමයි important. Huawei මේකේ use කරලා තියෙන්නේ advanced water drop style hinge system එකක්. ඉතින් hinge system එකක් කියන්නේ අපිට මෙන්න මේ device එක smoothly නවන්න දිගාරින්න ඒ වගේම ඒක පැති වලට හරවන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ hinge නිසා. ඉතින් මෙන්න මේ hinge system එක නිසා අපිට ලැබිලා තියෙන දේවල් මේ device එකේ smooth open close කරන්න පුළුවන් experience එක අපිට හොඳට feel කරන්න පුළුවන්. ඒ වගේම screen pressure එක reduce වෙලා තියෙනවා මෙන්න මේ hinges නිසා. ඒ වගේම durability එක top level එකට premium වෙලා තියෙනවා. ඒ වගේම different angle වලට use කරන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. ඒ වගේම Huawei company එක promise වෙලා තියෙනවා මෙන්න මේ hinge එක ලක්ෂ්‍ය වතාවකටත් වඩා එයාලා fold කරලා test කරලා තියෙනවා කියලා. ඉතින් ඒ තාම කිසිම ප්‍රශ්නයක් ඇවිත් නැහැ කියලා company එක promise වෙලා තියෙනවා. දැන් අපි කතා කරමු මේ device එක specs and performance ගැන. ඉතින් මේ Huawei device එකේ inside hardware එක ඇත්තටම premium level එකක තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අපිට බලා ගන්න පුළුවන් 32GB RAM එකක්. ඒ වගේම up to 2TB storage එකක්. ඒ කියන්නේ storage කිහිපයකින් අපිට buy කරන්න පුළුවන් 1TB, 512 ඒ වගේම 2TB විදිහට. ඒ වගේම සඳහන් වෙනවා Huawei in-house chipset. ඒ කියන්නේ තාම ලෝකයට හරි හැටි හෙළිදරව් කරලා නැහැ කම්පැනි එක මට්ටමින් මොන වගේ දේවල්ද කියලා මේ chipset එකට use කරලා තියෙන්නේ. ඉතින් ඒක limited details කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම Harmony OS 5 PC version එක තමයි මේ device එකේ software පැත්තේ run වෙන්නේ. ඒ වගේම මේක සඳහන් වෙනවා මේ OS එක Windows එකට වඩා වෙනස් ecosystem එකක් use වෙන නිසා ඇත්තටම file sharing, multi device connectivity, phone laptop integrating වගේ features අතන විශාල ප්‍රමාණයක් මේ device එකේ තියෙනවා. ඒ වගේම battery ගැන කතා කරොත් අපිට 74Wh round range එකක් මේ device එකේ battery එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම fast charging මේ device එකට support කරනවා. අවසාන වශයෙන් මේ device එකේ ගැන overall කතා කරොත් අපිට මෙන්න මේ device එක Huawei MateBook Fold Ultimate Design Device එක කියන්නේ ඇත්තටම normal laptop එකක් නෙවෙයි. මේක future concept device එකක්. ඒ කියන්නේ ලෝකයේ වෙනස්ම විදිහට නිර්මාණය කරපු device එකක් කියලා තමයි හැමතැනකම සඳහන් වෙන්නේ. ඒ වගේම මේකේ design ඇත්තටම මාරම විදිහට premium වෙලා තියෙනවා. ඒ වගේම display එක top level එකේ OLED panel එකක් විදිහට flexible විදිහට සහ හොඳ inches system එකක් එක්ක මේක හොඳ durability එකක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම build එක premium and durable කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ හොඳ ශක්තියක්
ඒ වගේම ස්ට්‍රොං ගතියක් මේ ඩිවයිස් එකේ ප්‍රේම් වල තියෙනවා. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ software ecosystem limited. ඒ කියන්නේ මේකේ අපිට Windows එක run කරන්න පුළුවන් වුණා 100%ක් Windows වල තියෙන experience එක හැම feature එකක්ම අපිට use කරන්න බැරි වෙයි කියලා තමයි සඳහන් වෙන්නේ. හැබැයි Huawei Harmony OS 5 version එකේ PC version එක කිසි ප්‍රශ්නයක් නැතුව full experience එකෙන් අපිට use කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ecosystem ප්‍රශ්නේ විතරයි මෙතනදී අපිට බලපාන්නේ. එහෙම නැතුව වෙන කිසිම ප්‍රශ්නයක් මේ device එකේ software පැත්තෙන් අපිට බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් 100%ක් premium hardware මේ device එකේ use කරලා තියෙනවා කියලා ගොඩාක් reviewers ලා සහ online එක එහෙම නැත්නම් internet එක අපිට කරුණු වාර්තා කරනවා. මෙන්න මේ විදිහට බලනකොට මෙන්න මේ Huawei සමාගම ලෝකෙට නිකුත් කරපු මෙන්න මේ Fold Ultimate Design device එක ඔයාට මේ වගේ device එකක් ගන්න සල්ලි තිබුණොත් ඔයා මේ device එක experience කරන්න මේ device එක ගන්නවද නැද්ද? එහෙම නැත්නම් මේ device එක ඔයා කැමතිම දේ මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. මොකද මේ device එක ගැන තව කතා කරන්න ගියොත් ගොඩාක් දේවල් කතා කරන්න. හැබැයි මේ වීඩියෝ එක නිකන් දික් වෙනවා විතරයි. ඉතින් අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. යන්න කලින් මතක් කරනවා වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, share කරන්න, ඒ වගේම comment කරන්න කියලා ඔයාලට මතක් කරන ගමන් අදට සමුගන්නවා. සුබ දවසක් වේවා.